අයිබෝන් හැමදෙනාටම සාදරයෙන් පිළිගන්නවා රන්කොත් ෆිට්නස් YouTube channel එකට. අපි අද විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන කියලා හිතුවේ ඕගොල්ලෝ දන්නවා අපෙත් එක්ක ඉන්න ව්‍යායාම නොකරන අය විශේෂයෙන්ම මේගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මං කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහෙනි කියන එක. ඒත් එක්කම තවත් කොටසක් ඉන්නවා මම පොඩ්ඩයි කන්නේ හැබැයි ඉක්මනටම මහත් වෙනවා. තවත් කොටසක් ඉන්නවා මේගොල්ලෝ මේ ගැන හිතන්නෙම නැහැ. ඉතින් ඇයි මේ අය කොච්චර කෑවත් මහත් නොවෙන්නත් ටිකක් කෑවත් මහත් වෙන්නත් අනිත් අය මේ ගැන ගණන් නොගෙන ඉන්නත් හේතුව මොකද්ද? මේකට ප්‍රධානම හේතුව තමයි මේගොල්ලන්ගේ හියුමන් බොඩි ටයිප් එක. ඉතින් මේ ගැන සරල උදාහරණකින් පැහැදිලි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා එකම විදිහේ වාහන තියෙනවා. නමුත් මේ වගේ ඉන්ධන දහනය වෙන ප්‍රමාණයන් වෙනස් වෙනවා වගේම මේගොල්ලොන්ගේ වාහන භාවිතා කරන අරමුණු පර්පස් එක වෙනස් වෙනවා. ඉතින් මේ වගේම තමයි අපේ හියුමන් බොඩි එකත්. හොඳයි එහෙමනම් අපි බලමු මොනවද මේ හියුමන් බොඩි ටයිප්ස් කියලා මුලින්ම. ඉතින් මුලින්ම මේ හියුමන් බොඩි ටයිප්ස් කියන මේ වර්ගීකරණයන් මේ ලෝකෙට හඳුන්වලා දෙන්නේ 1940 දී ඇමරිකාවේ හිටිය විලියම් ෂෙල්ඩන් කියන මනෝවිද්‍යාඥයෙක් විසින්. ඉතින් මෙයා වසර ගාණක් තිස්සේ මේ පරීක්ෂණ කරලා අවසාන නිගමනයකට ඇවිල්ලා තමයි මේ හියුමන් බොඩි එක කොටස් තුනකට මෙයා ප්‍රධාන වශයෙන්ම වර්ග කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකට පාදක වෙලා තියෙන්නේ මේකට කන්සිඩර් කරලා තියෙන්නේ මෙයා අපේ හියුමන් බොඩි එකේ තියෙන බොඩි ස්ට්‍රක්චර් එක, එහෙම නැත්නම් අපේ අස්ථි ව්‍යුහය, ඒකම අපේ මසල් මාස් එක, ඒකම අපේ පැට් ඩිස්ට්‍රිබියුෂන් එක වගේම අපේ ශරීරයේ මේ ව්‍යායාම වලට ප්‍රතිචාර දක්වන විදිය, ඒකම අපේ ශරීරයේ තියෙන මෙටබොලිසම් එක සහ මේ හා සම්බන්ධ සියලුම ජීව විද්‍යාත්මක කරුණු මෙයා කන්සිඩර් කරලා තමයි මේ වර්ගීකරණයන් අපිට එලි දක්වලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ එක දෙයයි, ඒ මෙයා විසින් දක්වපු මේ කරුණු වලට අනුව අපේ ශාරීරික ව්‍යායාම මාලාව සකස් කරගන්න එක සහ ඒ ව්‍යායාම මාලාවට අදාළ ආහාර රටාවට අනුව අපේ දෛනික ජීවන රටාව හරිගස්ස ගන්න එක. හොඳයි. එහෙනම් අපි බලමු එක්ටොමෝෆ් ගෲප් එකටත් අයගේ තියෙන විශේෂත්වයන් මොනවද? මේ අය කරන්න ඕන ව්‍යායාම මොනවද? මේගොල්ලෝගේ විශේෂ ලක්ෂණ මොනවද කියන එක. අපි පළවෙනි ගෲප් එකට යමු එක්ටොමෝෆ් ගෲප් එකට. මේගොල්ලෝගේ ශරීරවල තියෙන විශේෂත්වයන් තමයි මේගොල්ලෝ උසයි, මේගොල්ලෝ කෙට්ටුයි, මේගොල්ලෝගේ අතපය දිගයි, ඒකම මූණේ මසල් වලත් හරියට වර්ධනය කරලා නැහැ. පොඩි පොඩි වලවල් වගේ තමයි තියෙන්නේ. හරිනේ. ඒකම මේගොල්ලෝ මසල් මාස් එක බැලුවොත් එහෙම අඩුයි, ඒකම ෆැට් පර්සන්ටේජ් එකත් හරියම අඩුවෙන් තියෙනවා. ඉතින් මේ දෙකම අඩුවෙන් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා මේගොල්ලෝ උසට සාපේක්ෂව බැලුවොත් එහෙම BMI රේන්ජ් එකේ ගොඩක්ම අඩුවේ ඉන්නේ. හරි පහලින් ඉන්නේ. හරි ඒකම මේගොල්ලෝ narrow shoulder hips කියලා කියනවා. ඒ කියන්නේ මේගොල්ලෝගේ පටු උරහිසක් සහ හිප් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම බැලුවොත් එහෙම හරියට ඍජු කොනස්ක shape එකක් තමයි තියෙන්නේ. හැබැයි මෙහෙම උනට මේගොල්ලෝගේ metabolism එක high. ඒ කියන්නේ මේගොල්ලෝ වැඩියෙන් කන්න ඕන ආහාර ජීර්ණ ක්‍රියාවලිය සහ ශක්තිය නිපදවීම ඉතාමත්ම ඉක්මනින් වේගෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද මේගොල්ලන්ට ගොඩක් කන්න ඕනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් ඔයගොල්ලොන්ටත් ඇති. මොකද මේ වගේ කෙනෙක් එක්ක අපි පොදුවේ කෑම එක කන්න ගියොත් මුන් තමයි වැඩිම පැඩ කන්නේ. හරිනේ. ඒකට හේතුව මේගොල්ලොන්ගේ ශරීරයේ තියෙන විශේෂත්වය. එහෙම නැත්නම් මිනිහගේ පෙරේතකම නෙවෙයි. හරිනේ. ඒකම තමයි මේගොල්ලෝ මෙහෙම කෑවා කියලා මේගොල්ලෝ කිසිම අවධානමක් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඊට පස්සේ ඩයබටික්, ඒකම heart disease, cancer වගේ රෝග වලින් කිසිම ලොකු අවධානමක් මේගොල්ලෝ නැතුවනේ අවධානමක් තියෙනවා. ලොකු අවධානමක් එන්නේ නැහැ. හැබැයි විශේෂත්වය තියෙන්නේ මේගොල්ලෝ මෙහෙම කෑවා කියලා මේගොල්ලෝගේ weight එක ඒ කන කෑමකට සාපේක්ෂව වැඩි වෙන්නේ නැහැ. මේගොල්ලෝ hard gains කියන්නේ බර වැඩි වෙන්නේ ඊටාත්ම එමීට. හරිනේ. ඒකින්ද හරි balance diet එක යන්න ඕනේ. ඒකම හොඳ workout එක යන්න ඕනේ. එතකොට තමයි මේගොල්ලෝගේ weight එක gain කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝගේ calorie surplus එකක් අනිවාර්යයෙන් මේගොල්ලෝ maintain කරන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම මේගොල්ලෝ ඉක්මනටම කෙට් වෙන්න බලනවා තව ටිකක් ඉන්න ප්‍රමාණයට වඩා. එතනදී සිම්පල් කාබෝහයිඩ්‍රේට් වලට යන්නේ මේගොල්ලෝට වැඩි විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම ප්‍රෝටීන් බැලුවොත් මේගොල්ලෝට total calorie intake 130ක් වගේ ප්‍රෝටීන් ගත්තාම හොඳටම ඇති. ඉතින් මේගොල්ලෝගේ දේශ ලක්ෂණ ගත්තට පස්සේ මේ ශාරීරික ලක්ෂණ ගත්තට පස්සේ ඔයගොල්ලෝ බලන්න ලෝක මට්ටමේ ඉන්න ඔය රනින් ඉවෙන්ට් කරන ගොඩක් අයගේ තියෙන මෙන්න මේ දේහ ලක්ෂණ. ඒකට හේතුව තමයි මේගොල්ලෝ කෙට්ටුයි, උසයි, එකම ශරීරයේ බර අඩුයි, මේගොල්ලෝගේ මෙටබොලිසම් එක ගොඩක් වැඩි. ඉතින් ඒකින්ද මොකද වෙන්නේ මේගොල්ලන්ට වැඩි වාසියක් තියෙනවා රනින් ඉවෙන්ට් වලදී. හරි විශේෂයෙන්ම මැරතන් වගේ ක්‍රීඩාවලදීත් ඒක එහෙමම
තමයි. හරිනේ. දැන් මේවට මෙහෙම වුණාට මේගොල්ලෝ මසල් බිල්ඩ් අප් කරන්න ගියාම මේගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. ඒකට හේතුව තමයි මේගොල්ලෝ වැඩි කාඩියෝ කරොත් එහෙනම් මේගොල්ලෝ කෙට් වෙනවා. ඒකෙන්ද අනිවාර්යෙන් මේගොල්ලෝ ව්‍යායාම කරනකොට ජස්ට් වර්ම් අප් එක්සර්සයිස් හොඳටම ඇති. ඊට වඩා කාඩියෝ වැඩියෙන් කරන්න ගියොත් එහෙනම් මේගොල්ලෝ තව ටිකක් කෙට් වෙලා weight එක අඩු වෙන එක තමයි වෙන්නේ. ඒකම resistance training මේගොල්ලෝ වැඩි කරන්න පුළුවන්. වැඩි කරන එකත් මේගොල්ලෝ rest එක වැඩි කරලා weight එක වැඩි කරලා තමයි කරන්න ඕනේ. ඒකම විශේෂයෙන් මේගොල්ලෝ multi joint එහෙම නැත්නම් compound exercises වැඩි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් multi joint exercise නැත්නම් compound exercise කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ වැඩි අස්ථි සහ පේශි ප්‍රමාණයක් එකවර සහභාගී වෙන ව්‍යායාම තමයි මේගොල්ලෝ කරන්න ඕනේ. ඒ exercise මේගොල්ලෝ තෝරගෙන තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් single joint exercise කරා කියලා මේගොල්ලෝ muscle build එක ලොකුවට වෙන්නේ නැහැ. ඒක මධ්‍ය ස්නායු පද්ධතිය මේගොල්ලෝ සක්‍රිය කරන්න අනිවාර්ය deadlift ඒකම ස්ක්වොට් බෙන්ච් ප්‍රෙස් වගේ එක්සර්සයිස් වලට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ යන්න ඕන. ඒ ඔක්කොම කම්පවුන්ඩ් එක්සර්සයිස් කාණ්ඩයට තමයි වැටෙන්නේ. ඉතින් ඔයා මෙන්න මේ කාණ්ඩේ ඉන්නවා එක්ටෝමෝෆ් කියන ගෲප් එකේ ඉන්නවනම් මෙන්න මේ කරුණු ටික ඔයගොල්ලෝ හරියට ෆලෝ කරගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. වාගේ weight එකත් ගේන් කරගෙන යන්න පුළුවන්. වැදගත් වෙන්නේ වේගය නෙවෙයි දිශාව. ඒකින්ද ඔයාගේ weight එක හිමීට ගේන් වුණා කියලා ඔයාගේ මසල් හිමීට බිල්ඩ් අප් වුණා කියලා ඔයා උත්සාහය අතහරින්න එපා. ඒකට හේතුව තමයි ඔයාට වෙන විකල්පයක් නැහැ. ඔයාගේ weight එක ගේන් කරන්න, ඔයාගේ මසල් බිල්ඩ් අප් කරන්න ඔයාට ඕන එක හදාගන්න. ඔයාට වෙන විකල්ප නැහැ. අනිවාර්යයෙන්ම ඔයා රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න ඕන. එහෙම නැතු දුවලා පැනලා තවත් කෙට්ටු වෙන එක තමයි වෙන්නේ. ඒකින්ද එක්ටෝමෝෆ් ගෲප් එකට වැටෙන අය මෙන්න මේ කරුණු ටික තරයේ හිතට ගන්න. හොඳයි. එහෙනම් අපි බලමු එන්ඩෝමෝෆ් ගෲප් එකට අයත් අයගේ තියෙන විශේෂත්වයන් මොනවද, විශේෂ ලක්ෂණ මොනවද එක ඊළඟට. මේගොල්ලෝගේ large bone structure එකක් තියෙනවා. නමුත් බැලු බැලමට මේකේ shoulders මේ hip එකට වඩා ප්‍රමාණයෙන් පළලින් අඩුයි. එතකොට මේගොල්ලොන්ට තියෙන round of body shape එකක්. ඒ කියන්නේ මේ උඩ ඉඳලා බැලුවොත් එහෙම round හැඩයක් තමයි මේගොල්ලෝගේ බැලු බැලමටම පේන්න තියෙන්නේ. මේගොල්ලෝගේ අතපය බැලුවත් දිගින් අඩුයි ඒකම මහතින් වැඩි. ඉතින් දිගට වැඩියෙන් තිබ්බත් මේ මහත වැඩි හින්දා වැඩිය පේන්නේ නැහැ. ඒත් එක්කම තමයි මේගොල්ලෝගේ fat percentage එක බැලුවොත් එහෙම muscle mass එකට සාපේක්ෂව බැලුවොත් ඉතාමත්ම ඉහළා ගියක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙකම වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ BMI එක බැලුවොත් එහෙම මේගොල්ලෝගේ ගොඩක් ඉහළා ගියක් තමයි තියෙන්නේ. ඒත් එක්කම තමයි metabolism එක බැලුවොත් එහෙම metabolism එක බොහොම slow එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ අනිවාර්යයෙන්ම පොඩි ප්‍රමාණයක් කෑමක්. නැත්තම් කෑම එකක් ළඟින් ගියත් මහත් වෙන possibility එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ගොඩක් අය කියන්නේ මම පොඩ්ඩක් ඒවත් ටක් ගාලා මහත් වෙනවා කියන්නේ මෙන්න මේ කාණ්ඩයට අයිති වෙන අය. ඉතින් මේගොල්ලෝ මොකද කරන්න ඕන අනිවාර්යයෙන්ම කැලරි ඩෙෆිසිට් එක මේගොල්ලෝ යන්නම ඕන වෙනවා. ඉතින් මේගොල්ලෝගේ ෂේප් එක බැලුවොත් එහෙම ඔයගොල්ලෝ බලන්න පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ හිටියේ අන්න ඒ හොඳම උදාහරණ ටිකක් තමයි. ඒ කියන්නේ උඩින් පොඩි, මැදින් ලොකුයි, ඒකම යටින් ආය පොඩි. හරිනේ? ඒකම තමයි මේගොල්ලෝ ආහාර රටාවකට යනවා. අනිවාර්ය කැලරි ඩෙෆිසිට් එක ඉන්න ඕනේ. ඒකම ප්‍රෝටීන් රිච් ඩයට් එකකට මේගොල්ලෝ යන්නම ඕනේ. ඒකම තමයි මේගොල්ලොන්ට සිම්පල් කාබෝහයිඩ්‍රේට් වල සම්පූර්ණයෙන්ම දාන මේවා වැඩි වශයෙන් ගන්න ගියොත් එහෙනම් මේගොල්ලෝ තව ටිකක් මහත් වෙලා පුපුරලා යන්න තරම් මහත් වෙනවා. හරිනේ. ඒකම කම්පැක්ට් කාබෝහයිඩ්‍රේට් ගතට අවුලක් නැහැ මේගොල්ලොන්ට පුළුවන් තරම් අඩුයි. හැබැයි ප්‍රෝටීන් රිච් ඩයට් එකකට තමයි යන්න ඕනේ. ඒකම ෆැට්ස් ගන්නවා නම් හෙල්දි ෆැට්ස් වලට ගියාට කිසිම අවදානමක් නැහැ. මේගොල්ලෝ ඉතින් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් මේ ආහාර ගන්නකොට ලේට් නයිට් ඩයට් එකකට යන්න ඕන නැහැ. පරක්කු වෙලා රැය කෑම එක ගන්න හොඳ නැහැ. ඒක මේගොල්ලෝ මෙටබොලිසම් එක අඩු නිසා මේගොල්ලෝ අනිවාර්යයෙන්ම තරයේ වගේ බලා ගන්න පුළුවන් තරම් වතුර බොන්න. ඒත් එක්කම තමයි මේගොල්ලෝ පස්සෙන් එන කට්ටියක් ඉන්නවා. ඒ තමයි ඩයබටික්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, ඊට පස්සේ heart disease, cancers වගේ දේවල් මේගොල්ලෝ හොයාගෙන එන්නේ. ඉතින් ඒකින්ද මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න මේගොල්ලෝ අනිවාර්යයෙන්ම හරි ඩයට් එකට යන්න ඕන, හරි වර්ක්අවුට් එකට යන්න, බැලන්ස් වර්ක්අවුට් එකට යන්න ඕන. ස්පෙෂලි මේගොල්ලෝ වැඩියෙන් කාඩියෝ කරන්න ඕන. ඒකම හිට් එක්සර්සයිස් වැඩියෙන් කරන්න ඕන. ඒකට හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනින් එක්සර්සයිසස් වැඩි හරියෙන් කරන්න ඕන මේගොල්ලෝ. එහෙම නැති වුණොත් එහෙනම් මේගොල්ලොන්ට weight එක හරියට බැලන්ස් එකේ තියාගෙන යන්න බැරි වෙනවා. ඉතින් මේගොල්ලොන්ට මේ ලස්සනට බොඩි එක මසල් බිල්ඩ් අප් කරන මේ හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකේ. හැබැයි ඩයට් එකයි මේ එක්සර්සයිස් එකයි හරියටම බැලන්ස් එකේ තියාගෙන යන්න මෙන්න මේ ගෲප් එකේ ඉන්න කට්ටිය තරයේ වගේ බලා ගන්න ඕනේ. හොඳයි එහෙනම් අවසාන වශයෙන් අපි බලමු මෙසෝමෝ ගෲප් එකට අයත් අයගේ තියෙන විශේෂත්වයන් මොනවද? මේ තත්ත්වෙන් මිදෙන්නට මේ අය මොනවද කරන්න ඕන කියන එක. හොඳයි එහෙනම් හියුමන් බොඩි ටයිප් වල තුන්වන සහ අවසාන ගෲප් එක. මෙසෝමෝ ගෲප් එක මේක ඇත්තටම හරි ලකි බොඩි එකක්. ඒ කියන්නේ ස්ට්‍රෝං
and solid natural balanced body එකක් තමයි මේගොල්ලොන්ට තියෙන්නේ. ඉතින් white shoulders තියෙනවා මේගොල්ලෝ උපතින්ම ඒකම narrow hips ඒකම exercise කරත් එකයි නැතත් එකයි gym ගියත් එකයි නැතත් එකයි මේගොල්ලෝගේ V shape එක උපතින්ම ලස්සනට පිහිටලා තියෙනවා. ඒකම fat එක බැලුවොත් එහෙනම් fat එක අඩුත් නෑ වැඩිත් නෑ BMI එකත් ඒ කියන්නේ ඕකේ කිසිම ප්‍රශ්නයක් නෑ. metabolism එක බැලුවොත් ඒකත් high තියෙනවා හැබැයි ectomorph තරම් ඉහළ නෑ. ඉතින් මෙයාට අවශ්‍ය නම් මෙයාගේ බර වැඩි කරගන්නත් පුළුවන් බර අඩු කරගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මේගොල්ලෝ හරිම ලකි බොඩි එකක් තමයි මේගොල්ලොන්ට පිහිටලා තියෙන්නේ. ඒකම රෝග හැදීමේ අවදානමත් අර කලින් කියපු විදිහට මේගොල්ලොන්ට හරිම අඩු percentage එකක් තමයි තියෙන්නේ. ඒත් එකම බලුවොත් එහෙම ඩයට් එක බලුවොත් එහෙම මේගොල්ලෝ ලොකු කැපකිරීමක් කරන්නට අවශ්‍ය නැහැ. මේගොල්ලෝගේ පර්සනල් ගෝල් එක මොකක්ද? සමහරට බොඩි බිල්ඩින් නම් ඒ අර ප්‍රෝටීන් වැඩි කරලා ඉවරලා මේගොල්ලොන්ගේ මසල් බිල්ඩ් අප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ weight loss කරන්න මෙයාගේ fat එක burn කරලා ඒ වගේ තාමත් අඩු කාලෙකදී මේගොල්ලොන්ගේ goal එකට යෑමේ විශේෂ හැකියාවක් තියෙන කොටසක් තමයි මේ mesomorph කියලා කියන්නේ. ඉතින් ඒකින්ද ඒගොල්ලොන්ට කිසිම විදිහකින් ප්‍රශ්නයක් කියන්නේ නැහැ. බර අඩු කිරීම, බර වැඩි කිරීම, muscle build up කිරීම, fat burn කිරීම මේ වගේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැති වාසනාවන්ත ජීවී කොටසක් තමයි mesomorph කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ectomorph සහ එන්ඩෝමෝර්ෆ් කියන ගෲප් දෙකේ ඉන්න අය කිසිම වෙලාවක කම්පෙයාර් කරන්න හදන්න එපා. මෙන්න මේ මෙසෝමෝර්ෆ් කියන වර්ගයේ කාණ්ඩයට අයත් වාගේ යාළුවොත් එක්ක ඒකට හේතුව තමයි ඒගොල්ලොන්ට උපතින්ම යම්කිසි chance එකක් දීලා තියෙනවා. naturally ඒගොල්ලොන්ට balance body එකක් හම්බෙලා තියෙන්නේ. හොඳයි එහෙනම් අවසාන වශයෙන් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයා මගේ බොඩි එක දිහා බලන්නත් එපා. ඔයාගේ යාළුවාගේ බොඩි එක දිහා බලන්නත් එපා. ඔයා කන්නඩියක් ගාවට ගිහිල්ලා ඔයාගේ රූපය දිහා බලන්න ඒ ෂේප් එක දිහා බලන්න. සමහරවිට ඔයාට හිතේ ඔයා එක්ටෝමෝර්ෆ් කෙනෙක් කියලා, සමහරවිට ඔයාට හිතේ එන්ඩෝමෝර්ෆ් කෙනෙක් කියලා, සමහරවිට ඔයාට හිතේ මෙසෝමෝර්ෆ් කෙනෙක් කියලා. තව සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔයා මේ අතරමැද ඉන්නවා. ඒ කියන්නේ එක්ටෝමෝර්ෆ් කෙනෙකුත් නෙවෙයි, එන්ඩෝමෝර්ෆ් කෙනෙකුත් නෙවෙයි, මෙසෝමෝර්ෆ් කෙනෙකුත් නෙවෙයි, එන්ඩෝමෝර්ෆ් කෙනෙකුත් නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් ෂේප් එක එහෙම වුණාට ඔයාට පුළුවන් මම අර කලින් කියපු නිර්ණායකයන් එක්ක කන්සිඩර් කරලා බලනකොට ඒ කියන්නේ මොනවද ඒ නිර්ණායකයන් ඔයාගේ weight එක gain වෙන විදිහ ඊට පස්සේ ඔයාට බඩගිනි හැදෙන විදිහ ඒකම ඔයාගේ muscle build up වෙන speed මෙන්න මේ වගේ දේවල් මම කලින් කිව්වන්නේ ඒ වගේ දේවල් ඒ නිර්ණායකයන් එක්ක බැලුවට පස්සේ ඔයා වැඩි හරියම නොඉම්ප්‍රූව් වෙලා තියෙන group එක මොකද්ද කියලා ඔයාට තීරණය කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අවසාන වශයෙන් කියන්න දෙනවා මොන group එකක උනත් එක්ටෝමෝර්ෆ් එකේ වෙන්න පුළුවන් එන්ඩෝමෝර්ෆ් group එකේ වෙන්න පුළුවන් මෙසෝමෝර්ෆ් group එකේ වෙන්න පුළුවන් ඒ මොන group එකේ හිටියත් ඔයාලට කරන්න තියෙන්නේ ඒ අදාළ group එකට අනුව ඔයාගේ දෛනික ආහාර රටාව දෛනික ජීවන රටාව සහ ව්‍යායාම රටාව ඒ අනුව සකසගෙන ඔයාගේ ඇඟ ලස්සනට හදාගන්න එක. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකම ලයික් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒකම කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. හම්බ මේ වගේ වැදගත් වීඩියෝකින් පුළුවන් තරම් ඉක්මනට. good luck.